ඔයාලා කවදා ඉඳන්ද මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට යන ස්ටුඩන්ට්ස්ලාට මෙච්චර හේට් කරන්න ගත්තේ? ඒ දරුවෝත් අපේම දරුවෝනේ. ඕගොල්ලෝ වැඩිහිටියෝ විදියට ඇයි මේ දෙපැත්තකට බෙදලා දරුවෝ දෙපැත්තට අදින්නේ? මම බොහොම ආදරයෙන් මේ ගුරුවරුන්ගෙන් ඉල්ලනවා දරුවන්ව වර්ග කරන්න යන්න එපා. මේකට හේතුපාදක උනේ මේ උදේ ඉඳලා මට මගේ WhatsApp එකට එන එක්තරා වීඩියෝ ක්ලිප් එකක්. අපි හැමෝම මිනිස්සු ඒ ගුරුවරයාට මොකක් හරි අතපසුවීමක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒක ඒ ගුරුවරියගේ අත්දැකීම වෙන්න ඇති. ඒ ගුරුවරියට හම්බ වෙලා තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල බොහොමයක් ස්ටුඩන්ට්ස්ලා ඒ ගුරුවරියයි හිතන් ඉන්න විදියට වග කියනවා වෙන්න පුළුවන්. හැබැයි මම මේක බලන් ඉන්න දෙමව්පියන්ට මම කියන්න කැමති ඒ ගුරුවරියගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක නෙවෙයි මේ සමස්ත ජාත්‍යන්තර පාසල් ඇතුලේ තියෙන්නේ. සමස්තයක් විදිහට දැන් ඉන්න ජෙනරේෂන් එකේ දරුවන්ගේ ඩිසිප්ලින් ඉෂුව එකක් තියෙනවා. හැබැයි කාට හරි හිතෙනවා නම් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල දරුවන්ගේ ඩිසිප්ලින් ලෝකල් ස්කූල්ස් වල දරුවන්ගේ ඩිසිප්ලින් වලට වඩා වෙනස් කියලා නෑ ඒක එහෙම නෙවෙයි. මේ ලංකාවේ ඉන්න ගොඩාක් ස්කූල්ස් වල ඉන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල දරුවෝ මගේ ළඟ ඉන්නවා සහ ලංකාවෙන් පිටත් ඉන්නවා. හැබැයි මේ හැම දරුවෙක්ම හරිම ඩිසිප්ලින් තියෙන හරිම පොලයිට් ළමයි දෙමව්පියන්ව ගණන් ගන්නෑ. ඒකනම් ඒ දරුවන්ට උගන්වපු ගුරුවරුන්ගේ සහ ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ වැරද්ද. අනිත් දේ තමයි ඔයගලන් හිතනවා නම් සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ඉගෙන ගන්නටත් එකයි නැතත් එකයි කියලා අතාරිනවා කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ. මුළු ලංකාවේ මීඩම් ගුණත් ගන්න පුළුවන් තරම් කෝටිපති තාත්තලා අම්මලා හරියට මහන්සි වෙනවා තමන්ගේ දරුවන්ට උගන්වන්න. ඒ මොකද සල්ලි තිබුණත් නැතත් ඉගෙනීමේ වටිනාකම කොයි දෙමව්පියෝ තේරුම් අරගෙන තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙන තව කොටසක් තමයි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලින් දක්ෂ දරුවෝ බිහි වෙන්නේ නැහැයි කියලා. ඒකට නම් මට ඕන තරම් සාක්ෂි තියෙනවා. නමුත් අපි මේ ප්‍රශ්නේදී දරුවන්ව ඉත්තු නොකරගෙනෙමු. දරුවෙක් බුලට් එකක් බවට එහෙමත් නැත්නම් දක්ෂ දරුවෙක් බවට පත් වෙන්නේ ඒ දරුවගේ දෙමව්පියන්ගේ දරුවගේ ගුරුවරුන්ගේ කැපවීම මත මිසක් ඒ දරුවා යන පාසල මොකක්ද ඉන්ටර්නැෂනල්ද ලෝකල්ද කියන එක මත නෙවෙයි. අවිවාදයෙන්ම පිළිගන්නවා ලෝකල් සිලබස් එකෙත් ඉන්නවා බොහෝම දක්ෂ දරුවෝ. ඒ වගේම අපි අවිවාදයෙන් පිළිගත යුතු තවත් කරුණක් තමයි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලත් ඉන්නවා බොහොම දක්ෂ දරුවෝ. අපේ සංවාදයන් තර්ක කිරීම මැද්දට මම දරුවන්ව උදාහරණ විදිහට ගන්න කැමති මිනිස්සෙක් නෙවෙයි. එහෙම නොවන නම් මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මගේ ක්ලාස් එක ඇතුලේ කොච්චර දක්ෂ කොච්චර ලොජිකලි හිතන්න පුළුවන් දරුවෝ ඉන්නවද කියලා මේ පුංචි වයසේදී. මම බුද්ධිමත් දෙමව්පියන්ට නැවතත් මතක් කරලා දෙන්න කැමති තමන්ගේ දරුවගේ ඉගෙනීම කියන වගකීම ඔබටත් දෙමව්පිය විදිහට ඔබටත් ගුරුවරු වෙන අපිටත් මේ වගකීම පැහැර හරින්න බෑ. දරුවා යන්නේ ඉන්ටර්නැෂනල් පාත් එකකද නැත්නම් ලෝකල් සිලබස් පාත් එකේද කියන එක මත නෙවෙයි දරුවාගේ දක්ෂකම තීරණය වෙන්නේ. අපි හැමෝගෙම කැපවීම මත. ඉතින් අවසාන වශයෙන් මට බුද්ධිමත් දෙමව්පියන්ට මතක් කරලා දෙන්න තව දෙයක් තියෙනවා. අපි කොහොම කළත් මිනිස්සු අපි හැමෝම අතින් වැරදි වෙනවා අතපසු වීම වෙනවා. ඉතින් ඒක නිසා මම ආදරයෙන් නැවතත් ඉල්ලනවා ඒ ගුරුවරියගේ වෘත්තමය ගරුත්වය ආරක්ෂා කරලා ඔයගලම් එතනත් කමෙන්ට් කරන්න. ඒ ගුරුතුමිය කියපු කතාවෙන් කවුරු හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට හිත රිදුනා නම් මම ඒ ගුරුතුමිය වෙනුවෙන් සමාව ඉල්ලනවා.